ඉතා වටිනා පුරුෂයින්ට පමණක් උරුම ඉන්ද්‍රියක්. පුරස්ත ග්‍රන්ථිය තියෙන්නේ පුරුෂයින්ට පමණයි. පුරුෂයෙකුගේ ශුක්‍රාණු නිපදවීම සිද්ධ වෙනවනේ. මේ ශුක්‍රාණු වලට තරලය නිපදවන්නේ මේ පුරස්ත ග්‍රන්ථියේ. ඉතින් බලන්න කොච්චර වටින ග්‍රන්ථියක්ද කියලා. පුරුෂයා දන්නෙත් නැහැ ගොඩක් දුරට මෙහෙම ග්‍රන්ථියකින් මෙවැනි කාර්යභාරයක් තමුන්ට වටිනා කාර්යභාරයක් සිද්ධ වෙනවා කියන එකයි. පුරුෂයෙක් ගත්තොත් තමුන්ගේ ලිංග අවයව පිළිබඳ සැලකිලිමත් වෙනවා. නමුත් කොයි වෙලාවකවත් කතා වෙනවද පුරස්ත කියලා ග්‍රන්ථියක් තියෙනවා. මේ ග්‍රන්ථිය අපි පරිස්සම් කරගන්න ඕනේ කියලා. මැදි වයසට එනකොට මෙහි ක්‍රියාකාරීත්වය සම්පූර්ණයෙන්ම වෙනස් තලයකටපත් වෙනවා. අන්න එතනදී තමයි පුරස්ත ග්‍රන්ථිය රෝගී බවටපත් වෙන්නේ. පුරස්ත ග්‍රන්ථිය ලෙඩ වෙනකොට ඒ හරහා පුරස්ත ග්‍රන්ථියේ උරුමකම් කියන පුරුෂයත් ලෙඩවලට ලක් වෙනවා. සමාජයේ බහුලව මේකට අදාළ වූ රෝග ගණනාවක් පුරුෂින්ට තියෙනවා. පුරස්ත ග්‍රන්ථිය කියන එකේ රෝග අවස්ථාවන් අපිට තරුණ කාලේ ගොඩක් දුරට දකින්න ලැබෙන්නේ නැහැ. 99.99%ක්ම ඒ කියන්නේ වැඩිම බහුතරයක් මේ රෝග තත්ත්වයටපත් වෙන්නේ මැදි වියට සහ මාළු වියට එනකොට. මේ රෝග ලක්ෂණ තමයි පළවෙනියම වෙන්නේ තමුන් වෙනදා මුත්‍රා පිට කරනකොට මුත්‍රා වේගයෙන් පහ වුණා නම් ඒ වේගය අඩාල වෙනවා. වේගයේ වෙනස්කම් ඇති වෙනවා. මුත්‍රා කරන්න ආරම්භ කරනකොට මුත්‍රා පිට වෙනවා ටිකක් ප්‍රමාද වෙලා. කියන්නේ මුත්‍රා පිට කරන්න උත්සාහ කරනවා නමුත් පිට වෙන්නේ තප්පර කීපයක් ප්‍රමාද වෙලා ඔන්න පිට වෙන්න ගන්නවා. පිට වෙන මුත්‍රාවල වේගය ගොඩක් අඩුයි සමහරවිට හීන් ධාරාවක් වශයෙන් පිට වෙන්න පුළුවන්. තවත් සිද්ධ වෙන දෙයක් තමයි වරින් වර මුත්‍රා පිට කරන්න අවශ්‍ය වෙනවා. මේක ගොඩාක්ම දුරට සිද්ධ වෙන්නේ රාත්‍රී කාලයේදී. නමුත් දහවල් කාලයේදීත් මෙය විය හැකි. කියන්නේ මුත්‍රා පිට කරාට පස්සේ මුත්‍රාශය හිස් වෙන්න ඕනේ. මේ රෝගය නිසා මුත්‍රාශය හිස් වෙන්නේ නැහැ. හිස් වෙන්නේ නැතුව යම්කිසි මුත්‍ර ප්‍රමාණයක් මේක ඇතුලේ රැඳෙනවා. ඒකට නැවත තවත් මුත්‍රා එකතු වෙනවනේ. මෙන්න නැවතත් පිට. කියන්නේ මුත්‍රා පහ කළා ටික වෙලාවකින් නැවතත් මුත්‍රා පහ කරන්න අවශ්‍ය වෙනවා. තවත් සිද්ධ වෙන වෙලාවක් දෙයක් තමයි මුත්‍රා පහ කරන්න ඒකට අදාළ ස්ථානයකට යනකොට දැන්ට යන්න කලින් මුත්‍රා පිට වෙන්න ඉඩ තියෙනවා. තවත් සමහරුන්ට සිද්ධ වෙනවා මුත්‍රා පිට කරගන්න අපහසුයි. දැන් සමහර වෙලාවට මුත්‍රා පිට කරනකොට වේදනාවක් එනවා මුත්‍රා වල සැර ගතියක් එනවා. ඒ කියන්නේ රත් වෙලා වගේ ගතියක්. මේ දේවල් වෙන්න පුළුවන්. කොහොම හරි මේක මුත්‍රා පිට වෙනවනේ. නමුත් ඔබ දන්නවද මුත්‍රා පිටවීම සමහර විට සම්පූර්ණයෙන්ම අඩාල් වෙනවා. ඒක සමහර විට දවසකට සැරයක් දවස් දෙක තුනකට සැරයක්වත් මුත්‍රා ටික පිට වෙන්නේ නැතුව මේ පුද්ගලයා ඉතා අසරණ තත්යකට අපහසුතාවයකටපත් වෙනවා. අන්න ඒ වෙලාවට තමයි ඔබලා අහලා ඇති කැතීටර්ස් දාලා නාල දාලා මුත්‍රා බෑග් එකක් දාලා ඒ මුත්‍රා පිට කිරීම වෛද්‍ය විද්‍යාත්මක වෙනත් ක්‍රම මාර්ගයෙන් අර ස්වභාවිකව පිට කරගන්න බැරි නිසා ඒ විදිහට පිට කරනවා. ඔබ දන්නවද පිරිමියාගේ ශුක්‍රාණු පිට වෙන්නේ මුත්‍රා පිට වෙන්නේ අතරමඟ ඉඳන් එකම නාලකින්. දැන් මේ ග්‍රන්ථිය ක්‍රියාත්මක වීම අඩාල වුණාම මේ ග්‍රන්ථිය යම්කිසි ප්‍රමාණයක ඉදිවීමකට ලක් වෙනවා. ඒ කියන්නේ විශාල වීමකට ලක් වෙනවා. ඒ විශාල වීමට ලක් වෙනකොට මේ ශුක්‍රනාලය තෙරපීමකට ලක් වෙනවා. තෙරපීමකට ලක් වුණාම මුත්‍රානාලය හීන් වෙනවා. හීන් වුණාම අර වෙනදා පිට වුණා වගේ වේගවත් මුත්‍රා පිට කිරීමේ හැකියාව ඒ පුද්ගලයාට අහිමි වෙනවා. අහිමි වුණාම පිට කරන්නේ අපහසුයෙන්, ඒ වගේම පිට වෙන්නේ හෙමින්, පිට වෙන්නේ කඩින් කඩ, ඒ වගේම පිට වුණත් සමහරවිට මුත්‍රාශය නියම විදිහට අස්වීමකට සම්පූර්ණ හිස්වීමකට සිද්ධ වෙන්නේ නැහැ. මේක සිද්ධ වෙන්නේ පුරස්ත ග්‍රන්ථි ඉදිවීමත් එක්ක. ඒ කියන්නේ ඒ ඉදිවීම බහුතරයක් පුරුෂයන්ට සිද්ධ වෙනවා. නමුත් මේ කියපු දේවල් හැමදේම සෑම පිරිමියෙකුටම මේ එකම ආකාරයකට සිද්ධ වෙන්නේ නැහැ. සමහර අය ඉන්නවා පුරස්ත ග්‍රන්ථිය එන්ලාජ් වෙලා. නමුත් ඒ තරම් පීඩනයක් ඇති වෙලා නැහැ. ඉතින් ඒ නිසා ඔබ අනිවාර්යයෙන්ම ඔබට යම්කිසි වෙනස්කමක් තියෙනවා නම් ඔබ කළ යුතුම දේ තමයි මෙහි නියම තත්ත්වය අවබෝධ කරගන්න ඔබ වෛද්‍යවරයෙක් වෙත යොමු වෙන්න ඕනේ.